ඊළඟට හසන්ත මේ මම ගියේ වෙසක් උත්සවය වෙනුවෙන් සෞදි අරාබියාවේ වෙසක් උත්සවය කරන්න පුළුවන් තානාපති කාර්යාලය අස්සේ පමණයි. ඉතිහාසෙටම විශාලම තොරණ ගහලා තිබුණේ මේ පාර. මේ තොරණේ විශේෂත්වය තමයි ඒකට චිත්‍රවලින්ද ශ්‍රමයෙන්ද මුදලින්ද ඔක්කොම දානේ දුන්නේ හසන්ත මුස්ලිම් මහත්තයෙක්. ලාංකික මුස්ලිම් මහත්තයෙක්. දින 5 මේ වෙසක් සතියට පළවෙනි දන්සැල 5000කට ඒ දන්සැල මුස්ලිම් මහත්තයෙක් දුන්නේ. මේ වැඩසටහන ප්‍රියන්ත කියන සභාපතිතුමත් විරාජ් කියන ලේකම්තුමා ප්‍රමුඛ අපේ මුස්ලිම් තානාපතිතුමා තමයි මේකට ඒ තානාපතිතුමා පැදුරක බිම වාඩි වෙලා මුළු වැඩසටහනම නැරඹුවා. මම සියසින් දැක්ක හසන්ත දන්සැල් ඉවර වුණාම බිම හොදන්නේ අතු ගන්නනේ කතෝලික බැතිමතුන් අපේ රටේ. ඊළඟට අර දන්සැලට බඩු මුට්ටු කරගහගෙන එන්නේ ශ්‍රී ලාංකික දෙමළ අපේ නෑදෑයෝ. මට එහෙදි හිතුණා අපි මේ මුස්ලිම් දෙමළ සිංහල කියලා කුලල් කනවා. අර සෞදි අරාබියාවේ ඒ පර්චස් 60 තුලට එකතු වෙලා මේ සිංහල මුස්ලිම් දෙමළ අපේ නෑදෑයෝ ටික තොරණක් ඉස්සරහා ලංකාවේ 50ක් නැහැනේ. අර තොරණ ඉදිරියට 5000ක්. ඒ 5000යි අර සිංහල දෙමළ මුස්ලිම් කතෝලික ජනයා. ඇත්තටම ලාංකිකයෙක් වීම ගැන ඒ ඔවුන්ගේ දාණය ධර්ම දාණය තිබුණා, ශ්‍රම දාණය තිබුණා, මුදල්මය දාණය තිබුණා. මම හිතන්නේ ලාංකිකයෝ මේ එක්සත් වෙන්නේ නැත්තේ මේ දූපතස්සේ ඉන්න හින්දාද කොහෙද? මේ ඔක්කොම ටිකක් ගිහලා සෞදි අරාබියේ සති දෙකක් විතර පදිංචි කළා නම් අපේ හාමුදුරුවනේ ඔය වීරසක කුලල් කෑම් ඔක්කොම නැති වෙයි. ඊළඟ සතියේ මම ගියා මේ බහරේන් රාජ්‍යයට. බහරේන් රාජ්‍යයේ මම ගියේ එහි සිංහල ඉස්කෝලේ ත්‍යාග ප්‍රදානෝත්සවේ ප්‍රධාන මුත්තා හැටියට. එහි සිංහල ඉස්කෝල නැහැ. එහි තියෙන ඉංග්‍රීසි ඉස්කෝල. සිංහල ඉස්කෝලේ පැවැත්වෙන්නේ අපේ හාමුදුරුවනේ සිකුරාදාට පමණයි. සිකුරාදා මුස්ලිම් ජනයාට නිවාඩුනේ. තැනක් හොයාගන්න බැරුව අවුරුදු 17ක් 18ක් තැනක් හොයලා දීලා තිබුණේ බංග්ලාදේශ ජාතික පාසල කියලා එකක් තියෙනවා බංග්ලාදේශයට අයිති. ඒකේ විදුහල්පති අමානුල්ලා කියලා ලාංකික මුස්ලිම් මහත්තයෙක්. මේ මුස්ලිම් මහත්තයා තමයි ගල්බංගොඩ මැතිතුමනි තම විදුහල්පති බලය පාවිච්චි කරලා සිංහල ඉස්කෝලේට නිවාඩු දවසට දහම් පාසලක් වගේ මේ ගොඩනැගිල්ල දීලා තියෙන අවුරුදු 17ක්. මම ගිය දවසේ එතුමා සෞදි අරාබියාවට මාරු වෙලා ගියා. එතුමා කතාවක් කළා. කතාව කළා එතුමා ඉල්ලා සිටියා තානාපතිතුමාගෙන් සිංහලෙන් මේ බහරේන් රාජ්‍යයට සිංහල දිනපතා පාසලක් අත්‍යවශ්‍යයි. සිංහල බෞද්ධ පාසලක් අත්‍යවශ්‍යයි. අමානුල්ලා මහත්තයා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධිධරේ. මම උගන්වන්න ගත්තට පස්සේ බිහි වෙච්ච උපාධිධරේ. ඒ විදුහල්පතිතුමා කිව්වා මම ගියත් සිංහල බෞද්ධ විද්‍යාලයක් මේ බහරේන් රාජ්‍යයේ දරුවන්ට සිංහල දරුවන්ට හදන්න මුල් වෙන්න කියලා. මම මේ දෙක ඉදිරිපත් කළේ ඒක දානයක්. ඒක පරිත්‍යාගයක්. තමන්ගේ බලය අනිසි ලෙස පාවිච්චි කිරීම නෙමෙයි. අනිකේ මහත්තයා අමානුල්ලා මැතිතුමා මහා සභාවකදී කිව්වා මම ලාංකිකයි. මම ලංකාවේ සංස්කෘතියට ආදරේ. ඒක අංක එක බෞද්ධකම.
ඇත්තටම මම එතනදී ඉල්ලා සිටිය ඔබතුමාගේ කතාව අපිට පුළුවන් නම් මුළු ලංකාවේම සිංහලයන්ට ඇසෙන්න සලස්සන්ට. මොකද එක එක්කෙනාගේ ලේ ඉල්ලා කෑ ගහන අයට ඒක මොනතරම් ආඩම්බරයක්ද. මට මතක් වුණා අපේ නියාස් මවුලවිතුමාව. එතුමා දොරමඩලාවට ඇවිල්ලත් ඔයනිම කාර්යභාරයක් කළා. ඉෂ්ට කළා. මාපාතරින් විය වුණා.